ඔයත් හරි පින්වන්තයි. ඔයත් හරි භාග්‍යවන්තයි. මොකද එහෙම දේශනා කරන්න. බණ අහන්න පින තියෙනවනේ. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි වෙනත් ව්‍යාපාදය. කේන්තිය. මිනිස්සුන්ට මතක තියෙන්නේ අපිට හොටු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සේ විතරයි. කවදාවත් මේ මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිද්දන්න එපා. දැන් කොහොමද වෛරය නවත්තන්නේ? කෙරුවට වැඩක් නෑ කියනම කෙනාට තමයි කරන්න වෙන්නේ. ඒ මනුස්සයාට කෙරුවොත් තමයි වෛරය නවතින්නේ. හොඳයි නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති. හොඳයි. පන්සලේ වැඩ ඉන්න ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ. මේ සියලු දෙනාම මේ පන්සලට එක්කව වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදියට අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න. පින්කමේ අරමුණු බලාපොරොත්තු දායකත්වයේ දරණ ප්‍රසාද් චින්තක මහත්මයා උදාර අරමුණු හදවතේ තියාගෙන තමයි පින්කම සිද්ධ කරන්නේ. ඒ සියල්ල හාමුදුරුවෝ විස්තර කරන්න යෙදුණා. බණ අහන්න ඇවිල්ලා ඉන්න සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ මූලික ප්‍රමුඛ කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පින්නතුනේ භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ ඉටු කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් කරපු නියමයක්. උන්වහන්සේ පළමු රහත් 69 අමතලා පැහැදිලි කරනවා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, බොහෝ ජනතාවගේ හිතසුව පිණිස සඳහම් චාරිකාවේ දෙත්. ඒ උත්තරීතර අවවාදය තමයි මේ සිද්ධ කරන්නේ. අද මම මේ දේශනා කරන 4 වෙනි ධර්ම දේශනාව. මම ඊයේ කාටගස්තිගිලී බණක් කියලා පන්සලට එනකොට පාන්දර 3යි. ආපහු 4ට කොළඹෙන්ද පිටත් වුණා උදේ වරාය දේශනාව. ඊට පස්සේ මාධ්‍යවල දේශනාව. මෙච්චර අනුකම්පාවෙන් මෙච්චර කැපකිරීමකින් මේ කටයුතු කරන්නේ මම මේ බණ කියන්න කලින් කියන්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයට අර්ථයක් සපයන්න ඕනේ. ඔයත්තන්ගේ ලොකු වගකීමක් තියෙනවා. දැන් මින් මනත කවදාවත් ඔය ජීවිතේ බොරුවට බණ අහන්න එපා. පැහැදිලිද මං කියන්නේ? කවදාවත් වංචාවට බණ අහන්න එපා. දැන් මෙතන මේ පැයක්මාරක් ආගෙන ඉඳලා ඔය යනකොට කියන්නේ එහෙම නැහැ. මරු බණ ටික, ශෝක් බණ ටික දුන්න දෙන එක.
මේ අරුන්ට වදින්න කිව්වා මේ උන්ට වදින්න කිව්වා. ඔව්ව කී එහෙම යන්නේ නැහැ. කියන වචනයක් ගන්න ඇති වෙන්න ඕන හැඟීම මොකද්ද? ඔයත් හරි පින්වන්තයි. ඔයත් හරි භාග්‍යවන්තයි. මොකද එහෙම දේශනා කරන්නේ? බණ අහන්න පින තියනවනේ. ඔයත්න්ට මම මෙහෙම කියන්නේ පින්නතුන් උපදින සේරටම කන් ඇහෙනවද? කන් ඇහෙන්නේ. උපදින සේරටම කතා කරන්න පුළුවන්ද? බෑ. උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කන්න බොන්න බෑ. ඒ හැම අවස්ථාවක් ඔයත්න්ට තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්න ඕන? ඒ වගේ හොඳට වැඩ ගන්න. සංසාරේ කවදනම් පින්නත් න්යාය බණ අහන්න හම්බෙයි? කවද වගේ හම්බෙයි? දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්ම කවුරු වෙලා උපදී කියලා. එම සැකයක්වත් නැද්ද? විශ්වාස කරන්ට මතක තියාගන්න. කල්ප ගානක් යනකම් මිනිස් වෙලා උපදින එකක් නෑ. කල්ප ගානක් යනකම් ඒ කියන්නේ බණ අහන්න හම්බෙන්නේ. බණ අහන එකත් නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? දැන් මොකක් හරි අහලා තේරුම් ගන්න පුළුවන් කවුරු වෙලා ඉපදුනාම බණ නම් ඔය ඉන්න බල්ලොන්ටත් ඇහෙනවා ඇතිනේ. තේරුම් ගන්න පුළුවන්. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි වෙනත් ව්‍යාපාදය. කේන්තිය. මැරෙන්න කලින් පුරුදු වෙන්න මේ කේන්තිය නවත්තලා මැරෙන්න. තරහ ගන්න එක නවත්තලා මැරෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මම මේකේ තියෙන ඛේද වාචකය කියන්නේ කේන්තියනේ. අපිට වැඩිපුරම කේන්තියන්නේ තරහ යන්නේ ගෙවල් වල මිනිස්සුත් එක්ක නෙමෙයි. වැඩිපුරම අපි ඇවිස්සෙන්නේ කාත් එක්කද? අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කේන්තියනවා. වෛර බඳින්න ඉක්මන් වෙන්නේ කාත් එක්කද? සහෝදරොත් එක්ක. අපි ළඟින් ඉන්න මිනිස්සුත් එක්ක. ඉක්මනට තරහ පිරිමහන්න හදන්නේ කාත් එක්කද? අම්මා තාත්තත් එක්ක. ඇයි? රිප්ලයි නෑනේ වට. අම්මට තාත්තට මොක කිව්වත් ගැටලු තියෙනවද? ඔය ජීවිතේ මේ වෙනකොට තරහ පිරිමහන්න පටන් ගන්න ඉස්සරලම අන්නේ නැතු ඉඳලා. නැද්ද? මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් කට්ටිය කවුද? ගෙදර උදවිය. එහෙම නෙමෙයි. දැන් මේ පින්නතුන්ට පාරවල් දිහා ඉන්නකොට කේන්ති යනවද? එහෙම නෑ මේක ලෙඩ. ගෙදර ඉතිද කේන්ති යන්නේ කඩවල් දිහා ඉන්නකොටද කේන්ති යන්නේ? ගෙදර ඉන්නකොට. පාලනය වෙන්න ඕන තැන කොහෙද? ගෙදර. එකටම හිතන්න. හෙට ඉඳන් කව කිසිම හේතුවක් මත අම්මා තාත්තා එක්ක මනාපකම් තියාගන්න එපා. අපිට මතක නෑ පින්නතුනි අවුරුදු 20න් එහා එච්චර මතක නෑ. 10න් එහා මතකද? අවුරුදු 5න් එහා මතකද? මිනිස්සුන්ට මතක තියෙන්නේ අපිට හොටු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සේ විතරයි. එහෙම නෙමෙයිද? මං ගියා ඔය ළමා වාට්ටුවකට කුරුණෑගල. අම්මා පොඩි එකා එක්ක ළඟ ඉන්නවර තාත්තා ආවට පස්සේ අම්මා ගියා රෙදි කෑලි ටික හොදන්න. තාත්තා පොඩි එකා ගාව තියලා. මට එදා තමයි ඇත්තටම තාත්තගේ අගේ තේරුනේ. තාත්තලා කවුද කියලා තේරුනේ. පැත්තන්ටත් එහෙම ගානක් නෑ මේ කිව්වට මම දන්නවා. පස්සේ අර පොඩි එකාට මොකක් හරි අසනීපේ. මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා පොඩි උන්ගේ හොටු හිර වුණාම කොහොමද අදින්නේ? ඇඟිල්ල තියලා පොඩි එකාට පිම්පන් කියනවද නෑ? කට තියලා අදිනවනේ නේ. තාත්තා පොඩි එකා දෝතට ගත්තා. අරගෙන පින්නතුනි කිසි හිරිකිතයක් නැතුව මුළු කටම නහයට තියලා ඇද්දානේ. අපේ හොම කරලා නැද්ද? කියමු කාටද මතක? කාටද ඒ ගුණය සිහිපත් වෙන්නේ? අපේ අම්මා හොම අපිට කරලා තියෙනවා. අපේ එකපාරද? අපේ තාත්තා හොම කරලා තියෙනවා.
කට පුරවලා අරගෙන විත්තියක්වත් නැතුව වෙනත් නෑ. කාටද හොම කරන්න පුළුවන්? කාටද පුළුවන්? අම්මටයි තාත්තටයි විතරයි. දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න කවදාවත් බෑ. ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි. කවදාවත් කිසිම හේතුවක් මත අය මේ සාධාරණීකරණය කරන්න බෑ. මේ හේතු නේ මට දුන්නේ අක්කට දුන්න මට දුන්නේ අයියට දුන්න අරුන්ට තමයි කෙරුවේ අරකගේ ළමයි තමයි බැලුවේ. ඕවා මේ අවුරුදු 20න් පස්සේ මතක එවුවානේ. එච්චර කාලයක් හුලම් බිල්ලද හැදුනේ. මම මෙහෙම කියන්නේ මම මාළු මඩම් වල බණ කියන්නේ නැහැ. කවදාවත් මේ මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිද්දන්න එපා. උනන්දු වෙන්න. අදිෂ්ඨාන කරගන්න. අපිට මතක් වෙන්නේ කරපු වෙනස්කම් විතරයි. පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක් ලියනවා. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. ඊළඟට ඔය සහෝදරයෝ මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ අපේ කේන්තිය තරහව ඇවිස්සෙන. බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වන. දැන් අපේ අයියත් නැති වෙලා සති දෙකක් විතර නේද? හිටපු එකම සහෝදරයා. එතකොට බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්සේරු කරනවා හැම නෙමෙයි හොඳ. ගොඩක් පවුල්වල සහෝදරකම් නැති වෙන්නේ නැත්ත කසාදෙන් පස්සේ. මේ පැත්තෙන් නම් එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම වෙනවා. මහගෙදර බත් කෑම නවතිනවනේ අන්තිම බැන්දට පස්සේ. නිකන් මං කියනකොට හිතන්න බෑන් අපේ පවුලේ කවුද එක්ක අහුවෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරිද? දරුවොත් හැදිය හැකි. සහෝදරයෝ හැදිය හැකි. සහෝදරයෝ හදන්න බෑ. අම්මා තාත්තා හැදිය හැකිද? අම්මා තාත්තා හදන්න බෑ. අර ළඟම ඉන්න ඕන පිරිසක් ඈත් වෙලා වගේ නැත්. එක මිටට ඉන්න ඕන පිරිසක් ඈත් වෙනවා. මතක තියාගන්න. අපේ අම්මලා තාත්තලා අපි හින්දා එයත්න්ගේ අම්මා තාත්තා සහෝදරයොත් ඈත් කරගන්න. එහෙම වෙන්නේ නැත්. ඉඩකඩම් රකින්න තරමක් රකින්නේ ඇයි? අහනකොට කියන්නේ හාමුදුරනේ අපේ ළමයින්ටත් එපයි කියලා. එහෙම නෙමෙයිද කියන්නේ? දරුවන්ට ඕනනේ කියලා. ජීවිතේ එකපාරක් හම්බෙන්න සහෝදරකම ඉදිරිවාදිකම් වලට පෙරලා ගන්නවා. දරුවන්ට ඉඩකඩම් පරිස්සම් කරන්න. වෙන මොකටද? මේ පැතිවල තියෙනවද ඉඩකඩම් ගැටුම් නැතුවද මං හිතා. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒක. මෙහි පැතිවල නැතුව ඇසි. අනෙක් පැතිවල හරියටම තියෙනවා. පුරුදු වෙන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුල හෙට ඉඳන් වෛරය අතාරින්න. කොහොමද වෛරය අතාරින්නේ? අර එක සෙන් කතාවක තියෙනවා. බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා හාමුදුරු කෙනෙක් එක් කරගෙන ඇවිල්ලා පිරිත් කියනවා. පින් අනුමෝදන් කරන්න. මේ ඔය ඇත්තෝ ගැන කියන්නේ. පිරිත් කියලා ඉවර වෙලා හාමුදුරුවන්ට කියනවා මේ පින් දෙන්න කිව්වට පස්සේ හාමුදුරුවෝ අතින් කියවුණා මේ සේරටම පින් සිද්ධ වේවා කියලා. අර මනුස්සයා ඩක් ගාලා නැගිටලා කියනවා සේරටම දෙන්න බෑ බිරිඳට විතරයි දෙන්න ඕනේ කියලා. මොනවාද? පින්. හාමුදුරුවෝ දන්නා જાති කියලා පහදනවා නෑ එහෙම නෑ සේරටම දුන්නට අඩුවක් වෙන්නේ නෑ. සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර එක්කෙනාට දෙන්න එපා කියනවා. ඒ මනුස්සයාගේ නම කියලා කියනවා එයාට නොදී අනෙක් සේරටම දෙන්න කියලා. අපිත් මේක නෙමෙයිද තියෙන්නේ. පැත්තන්ට සේරටම දෙන්න ඔය ඇත්තෝ අතේ මොකක් හරි තිබ්බොත් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඇත්තෝ ගා. කාට දුන්නත් අරකට දෙන්නේ නැහැ කියලා කියන්නේද? කාට කිරුවත් ඔවුන්ට කරන්නේ නැහැ කියලා එකක් නැද්ද? ඔවුන්ට කිරුවට වැඩක් නැහැ කියලා එකක් නැද්ද? දැන් කොහොමද වෛරය නවත්තන්නේ? කෙරුවට වැඩක් නැහැ කියනම කෙනාට තමයි කරන්න වෙන්නේ. ඒ මනුස්සයාට කෙරුවොත් තමයි වෛරය නවතින්නේ. පුරුදු වෙන්න. කවදනම් ආය මේ දරුවන් වැඩ ඉන්න භූමියක පස්පා ගන්නද? කවදනම් ආය මේ මහ පොළොවේ ගැටෙන්නද? මේ ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමියේ ඉඳන්
පින්නතුනේ අදිෂ්ඨාන කරන්න හෙට ඉඳන්නම් වෛරක්කාරයෝ තියාගන්න එපා. මට ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්වා කිව්වට ඔය ඇත්තෝ හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතය හන පළවෙනි බණේ. නමුත් ප්‍රගුණ කරන්න මේ අවස්ථාව මගේ හැර ගන්න එපා. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කතා කරනවද? කණ්ඩ බයිනවා. ඒ බලු වැඩ කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මේ පැතිවල නැද්ද උදේට දැක්කම මූණ කටක් බලලා hina වෙන්නේ නැති මිනිස්සු. අතන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මේ පැතිවල තියෙනවද කුලමල ප්‍රශ්න නැහැ. බොහෝ පැතිවල තියෙනවා. මම ඒකත් කියලාම ඉන්නවා. ඔය හොඳ මතක් වෙන්නේ අපේ ගමේ අහවලා බල්ලෝ වෙලා උපදින්නේ කියලා මතක් කරගන්න. මිනිස්සුන්ගේ තියෙනවා නිලමක්කාරකම්. මිනිස්සුන්ගේ තියෙනවා මාන්නක්කාරකම්. පෙර සංසාරේ කරපු පින්වල ආනුභාවයට කතා කරන්න හම්බුණානේ අපිට. වචන නාස්ති කරන්න එපා. මින් මනතන එක පෙලන්න. වචන නාස්ති කරන්න එපා. අනෙක අවතක්සේරු කරන්න. වචන නාස්ති කරන්න එපා. අනෙකට රිද්දන්න. ගෙවල් වල වැඩි පුරම කරන්නේ මොකද්ද? ඔය අම්මලා උයා ඉන්න ගම මම නිකන් කියනවට මේව කරලා බලන්නකො. දෙපාරකට වැඩියෙන් අහන්නකො තව උයලා ඉවර නැද්ද කියලා. මොනවද කියන්නේ? කියන්නේ නැද්ද හිටපියව කියලා ටික පටන් ගන්න නැද්ද? කතා කරන්න බෑ. අම්මලා තාත්තලාගෙන් අහනව නේද ඔය කෑවද කියලා. මේ පැතිල බොනවද නැහැ? නැත්තටම යන්න. ඇත්තටම බොනවලු. දැන් බොහෝ පැතිවල බොනවා ඒකයි. නැබිවට කමක් නැහැ. අරක්කු බොන්න එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. හේතුව ඔය අම්මලා අහනවා තාත්තලාගෙන් ටිකක් උයලා තියලා බෙදලා තිබ්බට පස්සේ කෑවද කියලා අහනවා නේද? එතකොට කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නෑ. කියන්නේ නැද්ද අපුරට තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න නැද්ද අනිත් පැත්තට? අහනවා. තාත් එක්කද ගෙදර හොඳින් කතා කරන්න පුළුවන්. ළමයිට කියන්නකො දෙතුන් පාරට වැඩියෙන් කන්න කියලා. අඩි හප්පලා කියන්නේ දඩ හිටපෙව කන්නම් කියලා. ළමයෙකුට පින්නසනේ කියන්න බෑ කන්න කියලා. දෙමව්පියෝ කණ්ඩෙන්. මොකක්ද ගෙදර තියෙන සැනසීම? ජීවිතේ පුරුදු වෙන්න. කිසිම හේතුවක් මත ඔය වචන අනේකගේ පීඩාවට නම් පාවිච්චි කරන්න එපා. මේ අවස්ථාව තියෙන්නේ බොහොම සීමිත කාලයයි. අපි අවුරුදු 7-800ක් මේකේ ඉන්නවද? මේ අවුරුදු 50-60ක් ඉඳි. ඒ අත්ෙන් බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේ හරි අස්ථාවරයි. මේ පුංචි කාලය තුල භෞතික ලෝකේ කිසිම දෙයක් ඈඳාගෙන කිසිම හේතුවක් මත වචනකින්වත් අනේක හැල්ලු කරන්න එපා. මානව ගුණ ධර්ම පුරුදු වෙන්න. බුදුවරු දේශනා කරනවා මංගල කරුණවල ගාර වෝච නිවාතෝච අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. හිස නමන්න පුරුදු වෙන්න. අපේ තත්ත්වය තරාතිරම සමාන ගැලපෙන මිනිස්සුන්ට විතරක් නෙමෙයි ගරු කරන්න ඕනේ. ඒ ගරු කරන්න ඕනේ පින්නතුනේ අපේ හෘද සාක්ෂියට එකඟ වෙන්න පුළුවන් විදියට. මම පොඩි කරුණු දෙකක් කියන්නම් මේක අද රෑ ගිහින් කරන්න ඕනේ. ඉතින් ඔය කෙලලා හැන්දෑවට ගෙවල් වෙනවනම් මේව කරන්න බෑ. මොන මෛත්‍රියද? හැන්දෑවේ නිදා ගන්න කලින් ඔය මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. මේක කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනා විතරයි පින්නතුනේ. මේවා සත්තුන්ට කරන්න පුළුවන්. වෛරක්කාරයෝ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. පැත්තන්ගේ හිත්වල මේ වෙනකොටත් ඇති ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගන්න. අහගන්න. අපෙන් පලිගත්ත අපිට වෛර කරපු එදිරිවාදිකම් කරපු අපිට අකුල් හෙලපු අපිට නැති කාලේ නොබලපු සියලු දෙනාට බලන්න. ජීවිතේටවත් ඇහැක් කරලා බලපු නැති මිනිස්සුන්ට බලන්න. මේ ටික හදාගන්න තියෙන ටික කාලය විතරයි. අපි දන්නවා සමහර
අම්මලා තාත්තලා ඉන්නව දරුවන්ට කියනවා මේ අරුම් මෙහෙමයිනේ මෙවුන් මෙහෙමයි ඔවුන්ගේ ගෙවල් වල යන්න එපා ආශ්‍රය කරන්න එපා. ගොඩක් දෙමව්පියෝ තමයි වෛරය ක්‍රෝධය පතුරන්නේ. දරුවන්ට අප්‍රිය කරනවා දෙමව්පියෝ. දැන් අපි හිතමුකෝ හොඳවත්තන්ට මතක් වෙයි අපේ අම්මා තාත්තවයි කියලා. ගෙදර ඉන්නවා කියලා. කණ්ඩ දෙන දරුවා, ක්ලිනික් එක යන දරුවා, බෙහෙත් ටික දෙන දරුවා ජීවිතේට මනුස්සයාගේ හොදක් කියන්නේ නැහැ. අවුරුද්දකට සැරයක් ඔය සරමකුයි චීත්තකුයි හැට්ටකුයි සීනේ 250කුයි කිරිපිටි පැකට් එකකුයි අරන් එන. ඈත ඉඳන් එන කවුරු හරි දරුවෙක් ඉන්නවනම් ලොකු කවුද? අර කොහේවත් ඉඳන් එන මනුස්සයෝ. අර හැමදාම කණ්ඩ බොණ්ඩ දෙන දරුවා දකින්නේ මඩු පාඩුනේ. අවුරුද්දකට දෙපාරක් විතර ආවට පස්සේ ඒ දරුවා ළඟට අරගෙන කියන්නේ මොනවාද? අර මොකක් හරි වෙච්ච අඩුපාඩුවක් කියන්නේ. නැනිකම්ම මේ කියනවට හිතන්නකො ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ කියලා. ජීවිතේ අදිෂ්ඨාන කරගන්න. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න. මිම්මනත කවදාවත් ඔය කටවල් වලින් අනේකගේ අගුණ කියන්න එපා. මේවා නම් හදාගන්න ඕන දේවල් පින්නතුනේ. අනේක පෙළලා අනේකගේ වැරදි කියපුවාම මාන්නක්කාරකම තියාගෙන මොකුන් වෙලා දුපදින් අතිමාන්න කුකුරු මාන්නක්කාරය උපදින්න බල්ල වෙලා. ඒ නිසා ලබපු මනුෂ්‍යාත්ම භාවයෙන් ප්‍රයෝජනයක් ඇති කරගන්නට නම් නපුරෝ පරන්නිකු බේතනාති මඤ්ඤේත කත්තචනං කච්චේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. අවමන් නොකරේවා කියන ප්‍රාර්ථනා හැන්දෑවටත් කරන්න උදේටත් කරන්න. එහෙම කියන කරන එකේ ප්‍රතිඵලය කාටද තියෙන්නේ? ඒක අපිට. ඒක අපේ සංසාරයට හේතු වෙයි. කණ්ඩ පණිනේවා නැති වෙයි. මේක ඉදිරිවාදිකම් පිරිමහන්න කාලයක් නැහැ. මේකේ වෛර පිරිමහන්න කාලයක් නැහැ. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව ඉන්නත් ධනංජානි සූත්‍ර දේශනාව තුළ මම මේ බොහොම කෙටියෙන් කියන්නම්. කර්මයටවත් සූත්‍ර එහෙම නැහැ. මොන බනද? ඔය සරියුත් මහරහතන් වහන්සේගේ හොඳ මිත්‍රයෙක් තමයි ධනංජානි. ධනංජානි කියලා කියන්නේ රජුරවන්ට හේතු වෙලා හොඳට හොරා කාපු මිනිහෙක්. මේ වෙතිලා සිටියද එහෙම නැහැ. නෑ පාරවල් වලින් ඔයනේ පාරව හැම එකකින්ම හොරා කාපු මිනිස් මේ වෙතිලා නැතුව මම හිතා. ධනංජානි එවකට දේශපාලන අධිකාරියට හේතු වෙලා මොකද කෙරුවේ? රජුරවන්ට හේතු වෙලා නොහොබිනා වැඩ සේරම කෙරුවා. සරියුත් රහණ ධනංජානිගේ ධනංජානි දැන් ඔව්ව කෙරුවට මොකක් හරි වුණාම කවුද ඉන්නේ කියලා අහනවා. ධනංජානි කියනවා මේ දරුවෝ හින්දා කෙරුවේ, බිරිඳ හින්දා කෙරුවේ, මේ තියෙන ප්‍රශ්න, මේ ඥාද නැදයි ඔහොම ගොඩාක් ಜಾති කියලා කියනවා. මං කරේ මේ හින්දා. අවසානයේ ධනංජානි ඔත්පොළ වෙලා ඉන්නකොට පණිවිඩයක් යවනවා දරුවාතේ සරියුත් මහරහතන් වහන්සේට. ඉක්මනට එන්න ගියන් හාමුදුරුවන්ට කියලා පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගියාට පස්සේ ධනංජානි නරකේ උපදින්න සූදානම්. ධනංජානි කියනවා මට ඉන්න බෑ හාමුදුරුවනේ මං පිච්චෙනවා. ධනංජානි කියනවා මගේ ඔළුව වෑයකින් සහිනවා වාගේ. කකුල් දෙකෙන් දෙපැත්තට අදිනවා වාගේ. දැන් අර හාමුදුරුවන කොයි දරුවෝ හොඳට මතක තියාගන්න. ඔය හතරහන්දි වළංගු තියෙන කාලේ කටපණ තියෙන වෙලාවේ පව් ගොඩවල් කෙරුවා වගේ නෙමෙයි. මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? ධනංජානිට කවුරුවත් නැහැ. රජුරුවත් නැහැ. කිසි කෙනෙක් නැහැ. මොකද නිරන්තරයෙන් මිනිස්සු පව් කරන්නේ අනුන් මත. පැත්තෝ කුණහරපයක් කියලා බැන්න නම් බැන්නේ කාටද? අපිටද අනුන්ටද? මම නිකන් මේ හිත කියනවට හිතන්න ඔය කටවල් වලින් මේ වෙනකොට කුණහරප කොච්චර කියලා දෙනවා. පළල ඇති පගෝදි පිටේ. පවුද පින්ද? මේ සිද්දනද කුණහරප කිව්වට? පව් ගොඩවල්. ආඩද කුණහරපෙන් බැන්නේ. මේ අම්මලා ඇත්ති හැටි වේසි කියලා බැනුම් අහලා ඇති. බැනලා නැද්ද? මොන බැනුම්ද? තඩි ගහනව නේද ගෙවල්ල පොඩ බෙරිච්චා. ගුටිත් කාලා ඇති එමට.
අපි වෙන කාට හරි බනිනෝ. ඒ අකුසලයේ කවුද භුක්ති විඳින්න ඕන? ඔය ඉතින් කිව්වට තේරෙන්නේ නැහැ. එනතන මේ පිච්චෙනවා මේකේ. ඉන්න බෑ. මිනිස්සු අනුන්ට වෛර කරනවා. අවසානයේ විඳවන්නේ කවුද? අපි විඳවන්න එපා. දැන් ඔය මිනිස්සුන්ට සැකය ඇති වෙන්නේ කවුරු මතද? ජීවිතේ කවදාවත් අපිට අපි ගැන සැක හිතලා තියෙනවද? සැක කරන තරමක් කරන්නේ කවුද? අනුන් නෙමෙයි. අපි සැක කරන්නේ අනුන්ව. කවුද මේ පිච්චෙන්නේ, කැලැත්තෙන්නේ, ඇවිස්සෙන්නේ, කලබල වෙන්නේ? ඔය මං ඔය දිලිෂ් විද්‍යාලේ පශ්චාත්තුපාදී හදාරනකොට එක හින්දි ගෑන් ළමෙක් හිටියා. මේ කියනවා මේ සේරම පෙරලගෙන පන්තියට ආවා. 9 මාට විතර. මේ මිත්තා. මම හුවා මොකද ඔය කලබලේ කියලා. ෆෝන් එක පෙන්නනවා මේ මං හිතුවේ දෙසුත් උසලා පොළවේ ගහයි කියලා. බලනකොට මේ මට පෙන්නලා කියනවා බලන්න කියලා. තාම ෆෝන් එක ඔන් කරලා නැහැලු. කවුද? කෙල්ල යාළුවා ඉන්න කොල්ලා. තාම ෆෝන් එක ඔන් කරලා නැද්ද? ඔන්ලයින් ඇවිල්ලා නැද්ද කොහෙද? ඔන්ලයින් ඇවිල්ලා නැහැ කියලා. මං කිව්වා ඉතින් කෝල් එක කරන් බලන්න. මේ නෑ මට සැකයි. මේ දවස මං එදා තමයි තේරුම් ගත්තේ අනුන් ගැන සැක කරලා මිනිස්සු කොච්චර පිච්චෙනවද? මොකටද පින්නතුනේ අනුන් ගැන සැක කරලා අපි පිච්චෙන්නේ? නැත්තම් මේක තේරෙන්නේ නැත්තම් පොඩි වැඩක් කියන්න අද ගෙවල් වලට ගිහිල්ලා කරන්න. මම මේ පවුල් ගින්න තියනව නෙමෙයි හොඳේ. කවුරු හරි දෙන්නෙක් කුස්සියේ කතා කර කර ඉන්න. කවුරු හරි කුස්සියේ පැත්තට එනකොට මොකද කරන්න ඕන? කතාව නවත්තන්න ඕන. නෑ නිකන් කියනකට කරලා බලන්නකෝ. කරන්නේම නෑ. දීග මගුලුත් එක්ක කරනවා. කවුරු හරි දෙන්නෙක් කතා කර කර ඉඳලා කතාව නවත්තපුවම මොකද වෙන්නේ? සැකේ. මොකටද වෙන්නේ? කවුරුවත් කතා කර කර ඉඳලා නවත්තපුවම අපි සැක කරන්නේ. පුරුදු වෙන්න අපිත් එක්ක ජීවත් වෙන්න. අපිට අපේ විශ්වාසය නම් එච්චරයි. අනේකගේ අසත්පුරුෂකම් ගැන හිත අනේකගේ කැතකම ගැන හිත ඔට්ටු තට්ටු වෙනවට වඩා ජීවිතය අඩියක් හරි ඉස්සරහින් තියන්න මගේ සත්පුරුෂකම ගැන හිතන්න. කෛරාතේ තම් පුනක් නැවත සිහිපත් කරන්න. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට තමයි ඒ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ, වර්ධනය වෙන්නේ. ඒ නිසා ධනංජානිටත් තිබ්බේ ඔය ප්‍රශ්න. අපිටත් තියෙන ඔය ප්‍රශ්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිගේ හිත පිහිටනවා පින්නතුනේ. නරකයේ ස්වභාවය කියලා තිරිසන් ලෝකේ හිත පිහිටවනවා. තිරිසන් ලෝකේ ස්වභාවය සිහි ගන්නවන ඔය සත්තු කොච්චර වෙනනේ බල්ලෝ කන් කඩාගෙන කුණු වෙලා තැන් වල දුවන හැටි. එකමටවත් එහෙම බය හිතෙලා නැද්ද තිරිසන් ලෝකේ අපි උපදී කියලා? ඔක උපදිනකන් තේරෙන්නේ නැහැ නේ පින්නතුනේ. ඔක තේරෙන්නේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට. ඒක බලලා පහ වෙන්න පුළුවන්ද? ඔක බලන්න නම් ඉතින් මරන්න වෙනවා. මතක තියාගන්න. ධනංජානිව තිරිසන් ලෝකේ භයානකකම පෙන්නලා දීලා හිත පිහිටවනවා പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ කල්ප ගානක් දුක් විඳින්න වෙනවා. මල මුත්‍රා අනුභව කරන්නට වෙනවා. සරව ජරාව අනුභව කරන්නට වෙනවා. බෙල්ල ඇඟිල්ලක් වාගේ කඳ කල ගෙඩියක් වාගේ තියාගෙන ඔන්න දුක් විඳින්න වෙනවද පින්නතුනේ? කවද පිනක් දහමක් කරගන්නද? වතුර ටිකක් හරි සතෙකුට දෙන්න පුළුවන් මොන ආත්මෙද? ඕකෙන් හොඳට වැඩ ගන්න. බලලෙකුටවත් ගහන්න එපා පින්නතුනේ. සතෙකුටවත් හිංසා කරන්න එපා. මම දැකලා තියෙනවා පාරේ යනකොට සමහරු බල්ල පන්නන් එනවනේ. අනේ මිනිස්සු ඇඟට කපනවනේ. කපන්න පින්නතුනේ අර වෛර පිරිමහන්නේ සත්තු. ඒ සත්තුන්ට ඒවත් තේරෙන්නේ නැහැ. එහෙම වෙයි කියලා තමයි මෙහෙම බණ කියන්නේ. අපි මොකටද ඉතින් බල්ල වෙන්න යන්නේ? ඒ සත්තුන්ගේ ආත්මේ මුදවා ගන්න. එහෙම නොකර ඉන්න. එහෙම නොකර ඉන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මම යෝජනා කරනවා ඇත්තන්ට. මදුරු එක්කත් මරන්න එපා. මේක නොකර ඉන්න පුළුවන් මේ ආත්මේ විතරයි. නිරෝගී සම්පatti ප්‍රාර්ථනා කරගෙන
වෙනතුනේ ධනංජානි වහන් අන්තිමේට ධනංජානි වරගෙන යනවා ක්‍රමක්‍රමයෙන් දිව්‍ය ලෝකයට හිත පිහිටවන ක්‍රමක්‍රමයෙන් අරගෙන ගිහිල් බ්‍රහ්ම ලෝකයේ දක්වා අරගෙන ගිහින් නවත්තන මහා ප්‍රඥාවන්ත සරියුත් මහ රහතන් වහන්සේගේ බලය හැකියාව ඒ කරලා උන්වහන්සේ ජේතවනාරාමයට වඩිනකොට බුදුරජාණන් වහන්සේ මෙතන බණ පටන් අරන් බෑ මේ වහින්න කලින් බණ කියලා ඉවර කරන බයන්න එපා අඩේ වහින්න එපා බුදුරජාණන් වහන්සේ අහනවා සරියුත් මහ රහතන් වහන්සේගෙන් කොහෙද වැඩි සරියුත් මහ රහතන් වහන්සේ කියනවා බුදුහාමුදුරනේ ධනංජානි අසනීප වෙලා හිටියා බලලා එන්ට ගියා බුදුහාමුදුරෝ කියනවා සරියුත් මහ රහතන් වහන්සේට සාරිපුත්‍රය අපරාධේ ඇයි අපරාධේ ධනංජානි නිකං බ්‍රහ්ම ලෝකේ තියලා වෙයි තව ටිකක් බණ කියන්න සෝවාන් වෙන්න ලං වෙලා හිටියේ මේකේ තප්පරයක්වත් මිස් කරන්න එපා පින්නතුනේ ධ්‍යාන උපදවන්න පුළුවන් තරහව නැති කරන්න ඕනේ සරියුත් මහ රහතන් වහන්සේ අසුරු සැනින් බබලෝට වඩිනවා වැඩලා ධනංජානි සෝවාන් මාර්ගඵලලාභියෙක් බවට පත් කරන්න බණ කියනවා එදා ඉඳන් තමයි බුදුවරු ඉගැන්වුවේ අපි බණ කියන්නේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මිනිස්සු තියන්ට නෙමෙයි ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු අහන බණ පදයක් ගානේ පාරමිතාවක් කරගන්න මේවා පුරන්න කය වචනය සංවර කරගන්න මම මෙහෙම දේශනා කරන්නේ මේ යුගය හරියට තරුණ මහත්තුරු බණහන කාලේ හරියට තරුණයෝ ධර්මය වැළඳ ගන්න කාලේ ඔච්චරද කියනවා නම් පින්නතුනේ කම්ම කෙනෙක් ෆොටෝ එකක් ගෙවලා තියෙනවා කොල්ලට අවුරුදු 22යි 21යි දුවන්න තාත්තගේ රිදි හොදනවා ටැප් එක ගාව දාගෙන කොල්ල අම්මා කියනවා හාමුදුරුවනේ දවසක් දෙකක් මේ හාමුදුරු කෙනෙක්ගේ බණ අහනවලු බලනකොට ඇහුවලු දැන් කවුද අම්මලාට බණ අහන්න කියන්නේ අර පුතා ළමයි තමයි පෙන්නන්නේ ළමයිට තමයි ඌමනාව තියෙන්නේ යම්ම කියන හාමුදුරුවනේ කොල්ලා වෙනදා රාය 10 11 වෙනකන් ගෙදර ආවෙන්නේ නැහැ මොන හේතුවක්ද දන්නේ නැලු දැන් අපි කනකොට කොල්ලට බත් කන්න ඕනලු තාත්තගේ රෙදි ටික හොදනවලු එනවා තාත්තා හිටිය දරුවෝ අතෑරලාලු ඒවා හැදෙනවා දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා ඔය එක තාත්තා කෙනෙක් මට කියනවා මේ පැතිවල කොල්ලෝ ගංජා ගන්නවද නැතුවද මං හිතන්නේ නෑ බොහෝ පැතිවල ගංජා නම් තව කොහෙදනේ මේ අවුරුදු 16 17 පටව වැච්චෝ ගවොත් යන දෙකට ගන්නවා අර බයිසිකල් ගත්තාම ඉමක් කොනක් නැතුව යන ළමයි ඉන්නවද මේ පැතිවල ඉන්නවා මං දැකලා තියෙනවා සමහර ළමයි යන්නේ පව් හෙල්මට් එක දැම්මම කුකුලට තොප්පි දැම්මා වගේ ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි එහෙම තියෙනව නේද අර දිගට මේ බයිසිකල් පව් ඉතින් ඒ දරුවෝ මේ තැන්වල ඉන්නවනම් දැන් මම කියනකොට සාක්කුටක් දාන්න ලයිට් එකක් හරි තියෙනවා සාක්කුවේ ඒ උංග සාක්කුවල දුංගල බලු හුණු පැගන්න ඔය පෙති බොහොම ඉක්මනට මේවට හුරු කරන සමාජය තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩුයිලු මං ඇහුවා දැන් ඔය ඇත්තෝ මොකද කරන්නේ මුරණ්ඩුකමට මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතන ඉඳන් මේ ඇත්තොත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ තදට ඉන්න ඌවා දඩ ගොම් වැඩ පින්නතුනේ මෝඩකම් මොනවාද ළමයිට තදට ඉන්න එක මම ඇහුවා අර තාත්තගෙන් කොල්ලා එහෙනම් මන්ත්‍රය වලට තුරු වෙලා ඇත්තේ කියලා. නෑ එහෙමනම් දැනගන්න නෑලු අම්මගේ වැඩේ හැම වෙලේම කොල්ලා කට ඉඹින කළා. කොහේ හරි ගිහින් ආපු ගමන් මොකද කරන්නේ? කට ඉඹිනු. ඔය පෙරේද නේද පළවෙනිදා. තිබ්බ වැලි කන්දේ පොළොන්නරුවේ ලොකු දේශනාවක්. හිතන්නේ 5000කට වැඩි සෙනග වැලි කන්ද නගරේ ක්‍රීඩා පිටියේ. ලෝක ළමා දිනේ දවසේ මං විශේෂ වශයෙන් කිව්වේ දරුවන්ට ආත්ම ගෞරවය දෙන්න. දරුවන්ගේ පෞරුෂය රකින්න.
ගෙවල් වලින් කරන මහ කැත වැඩක් තමයි පින්නතුනේ දරුවන්ගේ පෞරුෂය කොන්ද කඩනවා ගෙදරින්. කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ ආත්ම අභිමානය. ඒක බුදිය ගත්තට පස්සේ දොරට කන තියාගෙන ඉන්න බෑ මොකද කරන්නේ කියලා අහන්න. අම්මලාගේ තාත්තලාගේ වැඩ. මම ඇහුවා තාත්තගෙන්. තදට ඉන්න මතක් වුණා වගේ කවද්ද ළමයාත් එක්ක අන්තිමට බත් කටක් කෑවේ. මතක නැහැ. මේ තාත්තලාට මතකද? කවද්ද කොල්ලට අන්තිමට බත් කටක් කැව්වේ? කවද්ද ළමයාගේ ඔළුව අත ගෑවේ? එතකොට කියනවා මේ බුරුලට ඉඳලා බෑල. වෙන්න මොකද වෙන්නේ? ළමයි බුදුහාමුදුරු උගන්වන්නේ මොකද්ද? එකට එක කරන එක නවත්තන්න. ගෙවල් වල ප්‍රශ්න ගොඩක් අඩුයි කට වහගෙන ඉන්නවනම්. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියන්නේ නැද්ද අපේ ගෙවල් වල? කොහෙද සමතය? කොහෙද මෛත්‍රිය? එකට එක කියන එක නවත්තන්න පුරුදු වෙන්න. එකට එක කරන එක නවත්තන්න. මම හවර තාත්තගෙන් තවත් අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්තේ. එක දවසක්වත් නැහැ. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සැරට ඉන්නවා අම්මා බුරුලට ඉන්නවා. අනේ කවුද ඔය කියන්නේ? හදාගත්ත මනස්ගා වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා. පැත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන්නේ ආතල්නේ. පැත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා. ඒ මොකද්ද? දරුවත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දා ගන්න එපා. බිරිඳයි දරුවෝ එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව කොහෙවත් යන මිනිස්සුන්ගේ පාටි වලට ගිහිල්ලා වැඩක් තියනවද? එක බිරිඳයි දරුවෝ එක්ක ඉන්න නිදා ගන්න බත් ටික කන්න වැළඳ ගන්න තුරුල් කර ගන්න තියෙන වෙලාව හම්බ කරන්නම යට කරන්න එපා. මේවා නම් පුරුදු වෙන්න වෙනවා පින්නතුනි. මේවා පුරුදු වෙන්නේ නැතුව නේ කටින සිවුර කිල්ලත් වැඩක් තියනවද? මෙව්වා ගෙදරක නැත්තම් චෛත්‍ය ගෙඩි පිටින් කිල්ලක් වැඩක් තියනවද? මේවා තියෙන්න ඕනේ පින්නතුනි. ගෙදරක ආදරය තියෙන්න ඕනේ. ගෙදරක ව්‍යාපාදේ නැති කරන්න පළමු තැන ගෙදර වෙන්න ඕනේ. වෛරය, ක්‍රෝධය, ද්වේෂය පටන් ගන්න ගෙදරින්. ඒක එතනින් නැති කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය තුළ කුලප්පු නවත්ත ගන්න. හරි නිහතමානී වෙන්න. ඔය හරි අමාරුයි මේ පන්සල් කෙරුවා මේ පැතිවල නම් නැතුවේද? බැරි වෙලාවත් දහම් පාසලක් තියෙනවද මේ? ළමයා තරග වලට දැම්මේ නැත්නම් එහෙම දායක කෙනුත් එක අසනවා. දැන් මේ පාර කටින ඔය පින්නතුන්ද කරන්නේ. කොහොමද කිට්ටු කරලා හඳුරෝ කිව්වා නම් එහෙම නෑ වෙන කට්ටියක් කරන්න කියලා. අය මේකට බත් අම්බලා ඉවරයි. මිනිස්සු හරියට මම කියන්නේ මේ පැතිවල එහෙම නැතිද අනිත් පැති ගැන හොඳ. පිරිමහනවා පන්සල් එක්ක හාමුදුරුවෝ එක්ක. නේ දායක සභාවෙන් මොකක් හරි වුණොත් එහෙම කාත් එක්කද වෛර පිරිමහන. හාමුදුරුවෝත් පන්සල් යන්නේ හාමුදුරුවෝ කියලා. ඔය මේ පැතිවල තියෙනවද මරණාධාර සමිතිය මේවා? සභාපතිලා ඇවිල්ලා නැත්තේ නේද? නෑ මේ පැතිවල එහෙම සභාපතිලා එහෙම නැතුවේදී බොහෝ පැතිවල මරණාධාර සමිති දායක සභාවල සභාපතිලා අම්මා දිසාපතිකම කරනවා අය කරන්න වෙනුතුනේ. පුදුම එකක් නේ තියෙන්නේ. මං කියන්නේ මෙහෙම නෙමෙයි මෙහෙම නැත අනෙක් පැතිවල එහෙමයි. අමිනියට කියලා පඩි හම්බෙන්නේ. අර මරිච්චාම දෙන ඔය පෙට්ටියල දෙන කීයක් හරි තමයි. සමහර ළමයි කියනවා අරුන් ඉන්නකම් අපි යන්නේ නැලු. කියන්නේ ඔය එවුම් මෙවුම් හාඳුරලා ගාව ගන්න එපා මොකේටද? මේ දෙයනේ කියලා විහාර මන්දිරේ තියෙනවා. ඇවිල්ලා බුද්ධ වත හොඳට කරන්න බැරිද? චෛත්‍ය මලු අමදින්න, බෝමලු අමදින්න කාටද පිං සිද්ධ වෙන්නේ? මොකටද බුදුහාඳුරුවන්ගෙන් පලිගන්නේ? මොකටද ශාසනයෙන් පලිගන්නේ? මම අහනවා මේ පන්සලට ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරුන්ගේ කවද්ද අන්තිමේට ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි දන ගහලා වැන්දේ? එහෙම මතක තියෙනවද? කවද්ද ඇවිල්ලා බෝමලු ඇමදුවේ? දැන් ගේ වෙලාවක් නැහැ කියලා. පින්නතුනේ අපිට වෙලාව තියෙනව මොන වෙලාවටද? ඒ වෙලාව හැදෙන්නේ ටික ටික බැරි ගහනකොට. මේ මොක කොහොම කරුවත් අත්තාහි අත්නෝනති අපිට අපිත් නැති වෙනවා පින්නතුනේ. අතපය වැඩ කරන කාලේ මේවා ටික ටික කරගන්න. කවදා කරන්නද? මේවා ටික ටික පුරුදු වෙන්න.
අදටත් ධාතු කරඬුව වඩම්මනකොට අපි නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවා. ඒ අපේ බුදුහාමුදුරුවෝ කරපු මොන පින්කමක්ද? වෙනත් සංඝ සිටුවර වෙලා ඉන්න කාලේ තමන්ගේ එකම පුතා සුසීම පසේ බුදු කෙනෙක් වුණා. පසේ බුදු වුණාට පස්සේ ඒ ධාතු තැන්පත් කරලා හදපු චෛත්‍යයේ වල් පැලෑටි ගැලෙව්වා. සුදු වැල ඉස්සා පැන්කෙන්ඩියක් පූජා කරා. ඔච්චරයි. අදටත් තථාගතයන් වහන්සේට විපාක දෙන්න ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය මළුව පිරිසිදු කිරීම. ඔච්චරයි. අපිට බල්ලි ගහගම වතු ගන්න බැයිද? කොහොම වෙලාව ගන්න පුළුවන්? ශ්‍රමය දන් දෙන්න. ළමයිට පුළුවන්, අපේ අම්මලාට තාත්තලාට තරුණ මහත්තුරුන්ට පුළුවන්. ඔය නේ රැඩිකල් ඒවා තියෙන්න ඕනේ. කමක් නැහැ. මග කුමාරයා චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබාගත් මොනා කරලා? ශ්‍රමය දන් දීලා. මතක තියාගන්න, හැමදාම ශ්‍රමය දන් දෙන්න බෑ. ශ්‍රමය දන් දෙන්න ශාසනය වෙනුවෙන් ඕක කරන්න පුළුවන් හයියක් තියෙනකම් විතරයි. එනිසා කාරුණික වෙනතුනේ මේ කියපු එක වචනයක්වත් අපත්තෙනම් දාන්න එපා. මේ කියපු එක වචනයක්වත් නොසලකා හරින්න එපා. ඒකට බරපතල හේතුවක් තියෙනවා. දැන් කවදනම් අය අපි මිනිස්සු වෙලා උපදීද? ඉපදුනත් කවදනම් මට අය මහාන වෙන්න හම්බෙයිද? මහාන වුණත් කවදා අය බණ කියන්න හම්බෙයිද? බණ කියන්න හම්බුණත් මිනිස්සු අහන විදිහට, දැනෙන විදිහට කවද බණ ටිකක් කියන්නද? ඒ ගැන පුදුම හැඟීමෙන් අයියගේ මිනිහ ගෙදර තියෙන කොටත් බණවලට ගියා. පාන්සුකූලේ කරලා දානේ කරලා ආවත් හරි තව ගෙදර යන්න බැරි වුණා. ඇයි? ජීවිතේ නවතින්න එපා කිසිම තැනක. අකාරුණිකකම නෙමෙයි, සංවේදී නැතිකම නෙමෙයි. දවසට 4-5 ගමනක් කතා කරනවා. එහෙම නොයන්නේ අම්මගේ තාත්තගේ ඉල්ලීම හින්දා. ඒ කට්ටියගේ ඕනකම හින්දා. සියලු අවශ්‍යතා සම්පූර්ණ වෙනවා. මොකද භෞතික ලෝකේ සමහරක් දේවල් නිසා ආධ්‍යාත්මික සංවර්ධනය නවතින්න පුළුවන්. අර දන්නවනේ දර කිරිහාමි සිල් ගන්න ගිහිල්ලා වෙච්ච වැඩේ. ඔය බේවස් සමාදන් වෙන එක, සිල් ගන්න එක, ආධ්‍යාත්මය හදන එක, ඔය කොහේ හරි ගිහිල්ලා ඒ බණ භාවනා කරුවට ගැටලුවක් නෑ. ඒවා කරන්න ඕනේ. සියල්ල අතාරින්න ඕනේ මනසින්. ඒවා කරන්න ඕනේ මනසින්. ඒවා කරන්න ඕන හොඳ අවබෝධයකින්. එහෙම නැතුව අන්ධ යතාගේ ලක්ෂණ කියෝ වාගේ ධර්මය අල්ලගන්න එපා. නැත්තම් මේ වචන අපත් කරන්න එපා කිව්වේ අප්‍රමාණ කරුණාවකින් සහ කැපවීමකින් කියන නිසා. අදිෂ්ඨාන කරගෙන මේ විදිහට ජීවිතේ ගොඩනගා ගන්න. පළවෙනි යෝජනාව. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුළුවන්ද? හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. කටම තමා පරිස්සම් කරගන්න. අර මම කියන්න හිටියේ වැස්ස පෑවුව නේද කියලා. කර්මයටවත් වැස්සොත් එහෙම ඉවරයි. රහඳුරුන්ගේ කට කියලා නිප්පා. ඔය රහලා තියෙනවනේ දර ඉබ්බ උඩින් ගියපු ඇටි. ඔය වතුර පිරිච්ච පොකුණක, හිඳිච්ච පොකුණක අර ඉබ්බ කියනවනේ කොක්කුන්ට උඩින් ගිහින් දාපන් කියලා. කොක්කු මොකද කරන්නේ? මේ කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන ඉබ්බට කියන මැද්දෙන් අල්ලගනින් කියලා. හැතැම්ම 2ක් විතර උඩින් යනකොට යට හිටු මිනිස්සු වගේක් මොකද කරන්නේ? ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බට ගෙන්ද කියලා ඉබ්බ බයිනවා. ඉබ්බ නම් වෙන්න එපා. අපිට ඇත්තටම අපි කලබල වෙන්නේ කවුරු හින්දාද? අපේ වැරදි වලට අපිට කේන්ති යනවද? අපි අතින් ගෙදරක පිගානක් බින්දුනොත් මොකද කරන්නේ? බයිනවා. හිමීට සද්ද ඇහුනත් නම් කටු ගාලා විසි කරන මිසක්. අපි සාලේ ඉන්නකොට කුස්සිය පැත්තේ සලං ගාලා ඇහුනොත් එහෙම පිටිත් එක පෙරලන ගන්න මේද කතාව. අපි අපේ වැරදි වලට කලබල වෙන්නේ නැහැ. බණුන්ගේ වැරදි වලට කලබල වෙන්න එක නවත්තන්න. ඉබ්බ වැටෙනවා.
කොක්කු සුමානකින් විතර ආයනකොට තව ඉබ්බෙක් ඉන්නවා. ඒ ඉබ්බත් කියනවා කොක්කු වතුර තියෙන තැනකට ගිහින් දාපන් කියලා. කොක්කු කියනවා ඉබ්බුන්ගේ කටවල් හොඳ නැහැ. අය කවදාවත් ඉබ්බොර යන්නේ නැහැ කියලා. 1000ක් පොරොන්දු කිවිස්වාගෙන බැරිම තැන. කොක්කු මොකද කරන්නේ? අයත් මේ විදිය කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන ඉබ්බට කියනවා මැත්තෙන් අල්ලගනින් කියලා. කොහොම හැතැම්ම 2-3ක් යනවා. අයත් අර බිමෙහෙට මිනිස්සු වගේ කොච්චම් කරනවා ඉබ්බ උඩිය යනවා කියලා. ඉබ්බගේ ඉවසීම කොච්චරද කියනවනම් අර කෝටුව තව ටිකක් තදට හපාගත්තා. මීටර් 500 නම් පැන්නේ නැහැ. ඉබ්බට ඉන්න බෑ. එයාර කොක්කු නිකමටවත් කියවෙන්නේ නැහැ ඉබ්බ උඹ කලින් එකා වගේ නෙමෙයි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගේ යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද? වැටිලා මැරෙනවා. මේක මේ අටලෝ දහම ගැන උගන්වන හරි අපූර්ව. යනකොට කාට හරි රවාගෙන යන්නකො බලන්න. දැන් නිකන් මං කියනවා අතාරින්න දනින් පැත්තට. රවණ්ඩවත් බෑ. කවුද කුලප් වෙන්නේ? පුරුදු වෙන්න. ඉවසන්න. විනයෝච සුසික්කිතෝ. විනයක් තියෙන්න ඕන. ශිල්ප ශාස්ත්‍ර දැනීමක් තියෙන්න ඕන. එහෙම වුණාම තමයි අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව වෙන්න ඕන. නැත්තම් අර පෙන්නත වඳුරන්ට දැලිපියා වුණා වගේ නේ කිසි අනක් ගුණක් නැහැ. මේ පොඩි කොල්ලෝ සුටුස් ගාලා හෙල්මට් එකෙන් ගහනවා අනිත් පැත්තට මොකක් හරි වුණා. ඒ පුදුම ඛේදවාචකයක් සමාජ ඛේදවාචකයක් මේකේ තියෙන. අනේකගේ දුක අඳුරන්න පුරුදු වෙන්න. ගොඩක් වටිනවා කට පරිස්සම් කරන් ඉන්නවා. ඉවසන එක නම් හොඳටම තියෙන්න ඕන. මොකක්ද අවසාන ප්‍රතිඵල ඉවසන එක? ඇත්ත කියනෝනේ ධාමතුරුන් ඉවසලා බැරිම තැන තමයි මේ කෙරුවේ කියලා. මම ඉතින් මේ බන්ධනාගාරවල ලංකාවේ නොගිය බන්ධනාගාරයක් නැතුව ඇති. මොකේද? දේශනාවලට. කොච්චරවත් යනවා? අවුරුදු 19 කොල්ලෝ 20 21. අඬලා කියනවා ඇවිල්ලා මොනවද? ධාමතුරුනේ මේ බණ ටික එළියෙන් අහන්න තිබ්බනා. මිනිස්සු කඩු කිනිසි අරගෙන ඇවිල්ලා තියනවා ළඟට. ළඟින් තියලා කියනවා ඔය දකුණේ පැත්තේ මිනිස්සේ අදටත් හිරේ යන්න නැතුව ඉන්නේ හාමුදුරුවෝ හින්දා කියලා. ඒ ගෙදර පහන තියෙන තැන මගේ ෆොටෝ එකක් ගහලා කත්නෝරුවේ හාමුදුරුවන්ට පින් සිද්ධ වේවා කියලා. ඇයි? මේ මිනිස්සයා කියනවා ළමයා වඩා ගන්න හාමුදුරුවෝ හින්දා. ගණුදරුවෝ එක්ක ඉන්නේ හාමුදුරුවෝ හින්දා. පුදුම ඉවසීමක් හාමුදුරුවනේ දැන් තියෙන. වෙනද කඩේකට ගිහිල්ලා බඩුවක් ඉල්ලන පමාවෙන් දුන්න නැත්තම් අඬ දබර කරපු මම දැන් පුදුම හික්මීම පුදුම නිමිච්චකම තේරුම් ගත්තලු මේක අවුරුදු 7-800 ජීවත් වෙන්නේ නැහැ කියලා. ඔච්චරයි. මේ බොහෝම කෙටි කාලයක් ඉන්න වෙලාවේ වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක් නම් රිත්තන්න එපා. වාචාය සංවරෝ සාධු. වචනේ සංවරයට. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් පතන්න එපා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක් පතන්න එපා. මොකද ඒ සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. සියලු රතින්ට ආගියපු රතියක් තියෙන්නේ ධර්මය. ඒක හොඳට කාවැදුනහම සබ්බ පාපස්සා කරණං එකදු අකුසලයක්වත් කරන්න එපා. කුසලස්ස උපසම්පදා. කුසල් පමණක් වැඩි දියුණු කරන්න. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. රහසින්වත් හිතකින්වත් පව් කරන්න එපා. ඇත්තෝ කියයි දැන් හාමුදුරුවනේ අපි ගෙවල් වල කොච්චර හොඳට ඉන්න ගියත් ඉන්න බෑනේ කියලා. ඔකනේ තියෙන ප්‍රශ්නේ. නිකමට හිතන්. ඔය අදත් එක අම්මා කෙනෙක් මට කියනවා ජීවිතේම එපා වෙලා තියෙන අම්මා හින්දාලු. ඇයි ගෙදර සැනසීමෙන් ඉන්න දෙන්නේ නැහැ. අත්තන්ට එකම හිසරදේ ගෙදර කට්ටිය. වෙන කවුද? ගෙවල් වල එනකොට නැගත් එක දෙරි ගහලා ලේ ටික පිච්චිලා නෙමෙයි තියෙන්නේ. ගෙදර මිනිස්සු දැන් පුරුදු වෙන්න ඕනේ. මිනිස්සු දෙන්නේ මොනවාද? මිනිස්සු ගාව තියෙනවා. දැන් මම මේක කියනකොට හිතන්න ඕන අපි ගාව මොනක් තියෙන. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. වෛරය තියෙන මිනිස්සු වෛරය දෙනවා. අනේක රිද්දන්න ඕන කියලා හිතේ වෛරය පැහෙන මිනිස්සු
ළඟ තියෙන ඒවා දෙන්න පින්නතුනි. අපි මොන කරන්නද? එමයි කියලා ඒවා අපි ගන්න එපා. දන්නවනේ අර ජර්මනි තාප්පේ කරුවට පස්සේ. අනිත් පැත්තේ දකුණේ මිනිස්සු මොකද කරේ? අතු ගාලා තිබ්බ කුණු රොඩු සේරම දානවා. ඔය නැගෙනහිර බටහිර. නැගෙනහිර මිනිස්සු බටහිරට දානවා. බටහිර මිනිස්සු මොකද කරන්නේ? ඒ පැත්තේ තිබ්බ එළවලු පළතුරු කඩලා මළු වල දාලා තාප්පේ එල්ලනවා. එල්ලලා බෝඩ් එකක් ගහනවා. අපි දෙන්නේ අපි ගාව තියෙනවා කියලා. මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. ඔය කටවල් වලින් මේ වෙනකොට කීපාරක් කියලා තියනවද කියලා නැද්ද? අපි හිතුවේ නෑ එවුන් අපිට මෙහෙම කරයි කියලා කියලා. ඕන තරම් කියලා අය හිතන්න දෙයක් නෑ මිනිස්සුන්ගේ හැටි. ඒක මිනිස්සු ගාව තියෙන එක දෙන්න පින්නතුනේ. අසත්පුරුෂකම තියෙන මිනිස්සු අසත්පුරුෂකම දෙනවා. අපි මොකටද අසත්පුරුෂය? අපි ගාව තියෙන එකගේ කොච්චර අසත්පුරුෂකම් නොමිනිස්කම් කෙලෙහි ගුණ නැතිකම් තිබ්බට කමක් නෑ. අපි ගාව කෙලෙහි ගුණේ තියාගන්න. ගොඩක් මිනිස්සුන්ට මතක නැති කේස් එකක්. ඔක මොකද්ද? ඔය කියන්නද අපි ඒ කාලේ උන්ට මෙහෙමයි කරුවේ කියලා කියනවනේ. අක්කා කියන්නේම නෑ ආයෙම. කෙලෙහි ගුණේ නැත්තම් අපි මොකක් කරන්නද? ඒ ගුණය අපි ගාව තියාගන්න. මගුල් බණ කියන්නත් කලින් තථාගත බුදුහාමුදුරු ලෝකෙට පෙන්වුවේ මොකද්ද? කෙලෙහි ගුණ සලකන්ට කියලා. ඔය අපිට ඔය ෂොට් එක දෙන තරමක් දෙන්නේ කවුද? කාලයක් අපෙන් යපුණු මිනිස්සු නෙමෙයිද? හොඳට බලන්න. දැන් ඔයත් මෙහෙම කියනකොට හිතන නැති අපි ගාවට යාළුවෝනේ උදව්. මං කියන්නේ මිනිස්සු ගන්න නෙමෙයි. කසාද බිරිඳ කසාද ස්වාමියා. ඒ උදවිය තරම් රිද්දන්න වෙන කවුද? දැන් මං ඉතින් පවුල් 800ක් ගැන විතර දන්නවා. ඔය කෙලලා ඇවිල්ලා කුණුහරුප කියලා බයිනකොට රිදෙන්නේ නැද්ද? කවුද රිද්දන්නේ? පිට මිනිස්සු කවර කතාවද? මේ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න. දරුවෝ සලකනවද කියලා. බෙහෙත් ගේන්න යනවා ඇති. ඛණ්ඩ දෙනවා ඇති. තව මොනවද කරන්නේ? සතුටු සාමීචයක් තියෙනවද? කවද්ද ඔය ගෙදර ඉන්න අම්මගේ තාත්තගේ අන්තිමේට තෙල් ටිකක් ඔළුවේ ගෑවේ? නම් මම නිකන් කියනකොට මතක් කරන්නකො බලන්න. කම්පා වෙන්න එපා. කවද්ද මම්මගේ අම්මගේ ඔළුවේ තෙල් ටිකක් ගෑවේ? තාත්තා කහුල් දෙක මිරකපු කාලයක් මතකද? මෙව මොකෝවත් නැහැ. මේක නිවන් දකින්න තමයි ඔට්ටු වෙන්නේ හොගාලා. පුරුදු වෙන්න. අර කිරිබොන කාලේ බත් කන්න යන්න එපා. ප්‍රගුණ කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මොන පටන් අරන් පැයකමාරයි. ඔය සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. වැදගත්ම කාරණය තමයි පිනතුනේ කාලෙකින් ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය තුල අර පතිරූප දේශවා සෝචනේ පුබ්බේච කත පුඤ්ඤතා මිනිස්සුන්ට තියෙන්න ඕනේ පෙර කරපු පින් ඇති භාවයේ තියෙන්න ඕනේ. ඒ හින්දා පින් කරන්න නම් අපිට සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. ගැළපෙන්නේ නැත්තම් හරියන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? අර මණිකණ්ඨ නාගයාට වෙච්ච දේ දන්නවනේ. ඇවිල්ලා නාගයා උඩට එනකොට මණික ඉල්ලනවා. දෙවෙනි දවසෙත් ඉල්ලුවා, තුන්වෙනි දවසෙත් ඉල්ලුවා, හතරවෙනි දවසෙත් ඉල්ලුවා. නාගයා මොකද කරුවේ? අත් පැත්ත පළාතකටවත් ගියේ නැහැ. එහෙම වදයක් වෙන මිනිස්සු ඉන්නවනම් අයින් කරලා දාන්න. වද එල්ලගෙන ඉන්න එපා. හිරිහැරයක් තියෙන මිනිස්සු ඉන්නවනම් අයින් කරලා දාන්න. ඔය විසර ගෙඩිය මිරිකලා සරවැරියට පස්සේ කැක්කුම නැහැ පින්නතුනේ. ඔක තියාගෙන ඉන්නකම් කැක්කුමයි පුපුරු ගහනවා. ඒ හින්දා ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා පදන්න.